ටැක්සි එකකට හරි ත්‍රිවිල් එකකට හරි ඔයාලා නගිනවා නම් මොකක් හරි ගමනක් යන්න තප්පර 30ක් නැවතිලා චුට්ටක් මෙන්න මේ ගැන හිතලා බලන්න. මෙන්න මේ දේවල් ටික ඔයාලා කල්පනා කරගෙන ඉවරලා වාහනේට නැග්ගොත් එහෙම ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතේ මොකක් හරි අනතුරක් වෙන්න ගියොත් එහෙම බේරගන්න. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලියාපදිංචි ටැක්සි සේවාවක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වග බලා ගන්න. ඒ වගේම තමයි දෙවෙනි කාරණේ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම වාහනේට නගින්න කලින් වාහනේ අංකය බලා ගන්න. මේ වාහනේ අංකය බලලා ඉවරලා ඔයාලගේ ළඟම හිතවතෙකුට හරි ගමන යන තැන තියෙනවනේ. අන්න ඒ කෙනාට හරි මැසේජ් එකක් දාන්න මෙන්න මේ වාහන අංකය. ඒ වගේම තමයි තුන්වෙනි කාරණේ මේක ප්‍රධානම දෙයක්. ඔයාලා අනිවාර්යයෙන්ම ටැක්සි එකකට ගොඩ වෙන්න කලින් ඔයාලට සාමාන්‍යයෙන් මේ මිනිස්යාගේ හැසිරීමෙන් තේරෙන්න පුළුවන්. ඉතින් මේ මිනිස්යා මත්පැන් පානය කරලා දින්නේ නැත්නම් ගඳ වාහනේ වෙන්න පුළුවන්. මෙන්න මේක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් බීමත්ව ඉන්න පුද්ගලයෙක් වගේ ඔයාලට තේරෙනවා නම් ඒ වාහනේ ඔයාලා ස්කිප් කරලා දාන්න. ඒ වාහනේ යන්නේ නැතුව වෙන වාහනයක යන්න. හතරවෙනි කාරණේ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා ගමනක් යනකොට පුරුද්දක් වශයෙන් තියාගන්න ඔයාලගේ ලොකේෂන් එක ඔයා යන තැන කෙනාට හරි. කියන්නේ ඔයා යන්න ඉන්න තැන කෙනෙකුට හරි නැත්නම් ඔයාගේ ඥාතියෙකුට හරි කාට හරි ලොකේෂන් එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒක මතක තියාගන්න ඕනි. ඒ වගේම තමයි පස්වෙනි කාරණේ ඔයාලට යන අතරතුර මොකක් හරි සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් ඔයාලට තේරුණොත් එහෙම නැත්නම් මොකක් හරි අනතුරක් තේරුණොත් එහෙම ඔයාලා පොඩ්ඩක් අයියේ වීල් එක නවත්තන්න මාමික් වීල් එක පොඩ්ඩක් නවත්තන්න කියලා ඔයාලා බහැලා ඉවරලා එතනින් අයින් වෙන්න ඒ වාහනෙන් අයින් වෙන්න. ඒ වගේම තමයි මොකක් හරි කරදරයක් වෙනවා කියලා ඔයාලට දැනුනොත් එහෙම ඔයාලා අනිවාර්යයෙන්ම ඒකෙන් අයින් වෙලා ඉවරලා 119 වලට කතා කරලා ඉවරලා අවශ්‍ය උදව් ඉල්ල ගන්න. අනිවාර්යයෙන් මේක මතක තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ පුංචි දේවල් ඔයාලා ගමනක් යනකොට මතක තියාගෙන හිටියොත් එimhe ඔයාලගේ ජීවිතේට වෙන්න තියෙන අනතුරක් ඔයාලට නවත්ත ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මොකක් හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපිවත් ෆලෝ කරගෙන යන්න කියලා මතක් කරනවා.